ආයිබෝවන් අද අපි මේ ගැඹුරු විමසුමෙන් අවධානය යොමු කරන්නේ ශ්‍රී ලංකාවේ තරුණ පරපුරට ගොඩක් බලපාන ප්‍රශ්නයක් ගැන. ඒ තමයි රැකියා විරහිතභාවය. විශේෂයෙන්ම අපි බලන්නේ අවුරුදු 25ත් 35ත් අතර වයස් කාණ්ඩය. අපි මේ කතාවට පදනම් වෙන්නේ 2021 ඉඳලා 2025 වෙනකම් එකතු කරගත්ත දත්ත. ඒ කියන්නේ අලුත්ම තොරතුරු කිව්වොත් හරි. අපි බලමු මේ තත්ත්වය කොයි වගේද ඒක තරුණීන්ට කොහොම බලපාලා තියෙනවද කියලා. ඔව් එතන මේ කියන වයස් කාණ්ඩයේ ගනි 25 35 ඒක හරිම තීරණාත්මක කාලයක්. ගොඩක් අය අධ්‍යාපනය ඉවර කරලා ස්ථිර රස්සාවක් හොයන ජීවිතේ පටන් ගන්න හදන කාලේනේ. ඒ තත්ත්වවලින් පේන්නේ වෙන කතාවක් වගේ නේද? 2021 දී විතරක් ගත්තත් තරුණ විරැකියාව ඒක කොහොමද තිබුණේ? 2021 දත්ත බැලුවම ලංකාවේ මුළු තරුණ විරැකියා අනුපාතය ඒක 25කට කිට්ටුයි. 25ක් ඒ කියන්නේ හතරෙන් එකක්ම ඒක ලොකු ගාණක්. ඔව්. ඒ වගේම මෙතන තව හිතන්න දෙයක් තියෙනවා. ස්ත්‍රී පුරුෂ භාවය අනුව බලමු ලොකු වෙනසක් තියෙනවා. ඒ කොහොමද? තරුණියන් අතර විරැකියාව ඒක 27% පැනලා හැබැයි තරුණියන් අතර ඒක 14.5% වගේ. අපොයි. ඒ කියන්නේ තරුණියන්ට රස්සාවක් හොයාගන්න එක ඒක දෙගුණයක් විතර අමාරුයි වගේ තත්ත්වයක්ද තියෙන්නේ. ඒ වගේ තමයි පේන්නේ මේ පරතරය. ඒක ගොඩක් පැහැදිලි. මොකක් හරි අමතර අභියෝග තියනවා වෙන්න ඕනේ තරුණියන්ට. හරි. දැන් අපි කතා කරන මේ 25 35 වයස් කාණ්ඩිය ගැන මූලාශ්‍රවල තියෙන අනිත් කාරණේ තමයි මට ඒක ඇත්තටම පුදුම හිතුණා. රටේන මුළු රැකියාව විරහිත අයගෙන්ම 4%ක්ම ඒ කියන්නේ 4න් 3කටත් වැඩි මේ 25 35 වයස් කාණ්ඩේලු. ඔව්. ඒක ඇත්තටම අපි විශාල ප්‍රතිශතයක්. ඒ කියන්නේ ලංකාවේ රැකියාව විරහිත ප්‍රශ්නය ඒක ප්‍රධාන වශයෙන්ම කේන්ද්‍රගත වෙලා තියෙන මේ වයස් කාණ්ඩේ වට. ඇයි මේ වයසේ අයට මේ තරම් තදින්න මේක බලපාලා තියෙන්නේ? මූලාශ්‍රව මොනවාද කියන්නේ? හරියටම හේතු නම් එකින් එක කියලා නැහැ. ඒත් ඉඟිකරන දේවල් තියෙනවා. එකක් තමයි මේ වයසේ වෙද්දී ගොඩක් අය උපාධිය හරි මොකක් හරි වෘත්තීය සුදුසුකමක් හරි අරගෙන රස්සා වෙළඳ පොළට එන කාලේ. එතකොට ලැබෙන රස්සා ප්‍රමාණවත් තරම් නැතුව ඇති. නැත්තම් පළපුරුද්ද ඉල්ලන නිසා අලුත් අයට අවස්ථාව අඩු ඇති. අර කියන කුසලතා පරතරය ස්කිල් ગેප් වගේ දේවල් වෙන්න පුළුවන්. ඒ වගේම අමතක කරන්න එපා 2021 25 කියන්නේ ආර්ථික වශයෙන් ටිකක් අස්ථාවර කාලයක්නේ ලංකාවට. ඒකට බලපාන්න ඇති. ඉතින් මේ තත්වයට තරුණයින් නිකම් මුහුණ දීගෙන ඉන්නවද? නැත්තම් මොකද කරන්නේ? නෑ එහෙම නෙවෙයි. දත්ත වලින් පේනවා මේ ඉහළ විරක්කියාව නිසා යාලා විකල්ප හොයනවා. ගොඩක් උනන්දුයිලු අලුතින් දේවල් ඉගෙන ගන්න. වෘත්තීය පුහුණු පාඨමාලා කුසලතා වර්ධනය කරගන්න. ඒ කියන්නේ තමන්ව වළඳපොළට තවත් සූදානම් කරගන්නවා. ඔව්. ඒ වගේම තමයි ලංකාවේ අවස්ථා අඩුයි කියලා හිතන නිසාද කොහෙද විදේශ රැකියා ගැනත් ලොකු උනන්දුවක් තියෙනවා. ඒකත් එහෙනම් ලොකු ප්‍රවණතාවයක් වෙලා. ඔව්. මේක නිකම්ම රස්සාවක් හොයනවට වඩා තමන්ගේ අනාගතයේ ආර්ථික ස්ථාවරත්වය හදාගන්න දරන උත්සාහයක් වගේ තමයි පේන්නේ. ඇත්ත. රස්සාවක් කියන්නේ පඩිය විතරක් නෙවෙයිනේ. සමාජයේ තැනක්, පිළිගැනීමක් ඒ ඔක්කොම සම්බන්ධයි නේද? හරියටම. ඒක එයාලගේ ආත්ම විශ්වාසයට, පවුලක් පටන් ගන්න, සමාජ සම්බන්ධතාවලට හැමදේටම බලපානවා. ඉතින් මේ ප්‍රශ්නේ තනිකරම ආර්ථික එකක් නෙවෙයි. ඒක සමාජීය පෙට්ටෙනුත් ගොඩක් බලපානවා. ඔව්. සමාජයට යාළගෙන් ලැබෙන්න ඕන දායකත්වයක් මේ නිසා අඩාල වෙන්න පුළුවන්. ඉතින් අපි මේ කතා කරපු දේවල් සාරාංශයක් විදිහට ගත්තොත් ශ්‍රී ලංකාවේ විශේෂයෙන්ම අවුරුදු 25 35 අතර තරුණ තරුණියන් අතර ලොකු විරැකියාවක් තියෙනවා. ඒකත් තරුණියන් අතර වැඩි. ඔව්. රටේ මුළු විරැකියාවෙන්ම 4න් 3ක් වගේ මේ වයස් කාණ්ඩය. මේකට උත්තර විදිහට එයාලා අලුත් කුසලතා හදාරනවා. ඒ වගේම ලංකාවේ පිටරටයි රස්සාගෙන ගොඩක් හොයනවා. ඔව්. ඕක තමයි ප්‍රධාන චිත්‍රය. හැබැයි අවසාන වශයෙන් අපි හිතන්න ඕන දෙයක් තියෙනවා. මොකද්ද? මේ වගේ මේ තරම් විශාල තරුණ පිරිසක් එයාලා දිග කාලයක් රස්සා නැතුව හිටියොත් එහෙම නැත්නම් ගොඩක් දෙනෙක් රට දාලා ගියොත් ඒක ලංකාවේ අනාගතයට කොහොම බලපායිද? අපේ ශ්‍රම බලකායට ආර්ථිකයට සමාජයට මේක දිග කාලිනව ලොකු බලපෑමක් වෙන්න පුළුවන් නේද? ඒක නම් ඇත්තටම හිතන්න ඕන කාරණයක්. ඒ ප්‍රශ්නට උත්තර හොයන්න එක අනාගතයට ගොඩක් වැදගත් වේවි.